මේ දැන් ගියාම අනම්මන විස්තර අහනවනේ. මම නිකන් යන්තම් ෂේප් කරලා කියන්නම්. ඔයා වැඩි කරලා දෙන්න. හරි. මම කියන්න වෙන්න ඕනේ. හරිද? අතින් දාලා කියන්න. හරි. මම බැලුවා ඒත් මොකද පරක්කු කියලා. එන්න. තැන හොයාගෙන කරදර වුණාද? අපෝ නෑ. කිසි ප්‍රශ්නයක් උනේ නෑ. කෙලින්ම මෙතෙන්ට ආවා. දැන් මේ පුතා මොකද්ද කරන රස්සාව? ඇහුවට ඉතින් මොකද හිතන්න එපා. වස්සාවක් කියලා නෑ ඉතින් ආන්ටි මේ ටීවී එකේ පොඩි ප්‍රෝග්‍රෑම් එකක් කරනවා. ඉතින් ඒක තමයි. පොඩි? හොඳ පොඩි. ටීවී එකේ විතර ප්‍රෝග්‍රෑම් 7-8ක් කරනවා. රේඩියෝ එකේ ඒත් එහෙමයි. මෙයා නැතුව මොකුත් කරන්න බෑ. මෙයා ඔවා කියන්නේ නැහැ. ඇත්තද? හරි ෂෝක්නි. එතකොට මේ පුතාට ඉන්න තැන එහෙම කොහොමද දන්නේ නේද? ගයක් කියන්නේ මෙහෙමයි මේ ආන්ටි. ඉතින් පොඩි ගේ කෑල්ලක් තියෙනවා ඉතින්. පොඩි? අර කාමර 8 තට්ටු 3ගේ පොඩිද? කාමර 8ම AC. කාමර 8ම ඇටච් බාත්රූම්. වෝටර්ෆෝල් එකක් හදලා තියෙනවා දුන් ඉඳල්ලාමයි. මෙයාව කියන්නේ නැහැ. අර ආපු වාහනේ පුතාගේ වෙන්නේ නැති නේද? වාහනේ ආපු එක තමයි. ඉතින් ඕක තමයි තියෙන්නේ. එකක් නෙමෙයි. මේ වගේම වාහන 3ක් තියෙනවා මෙයාට විතරක්. තාත්තට කාර් එකයි. අම්මට කාර් එකයි. තව තියෙනවා ආසන 60 AC බස් දෙකක් කොළඹ මහනුවර. මෙයා කියන්නේ නැහැ. පොඩි කැස්සක් තියනව නේද? පොඩි ගැස්සක් මාස 6ක් වැලිසර අවුරුද්දක් විතර කොළඹ මහා ඉස්පිරිතාලේ. පොඩි ගැස්සක් නෙමෙයි. උක කාසේ.